සියලු දෙනාම අයබෝවන් කියලා පිළිගන්නවා රිලාන්ස් ශ්‍රී ලංකා YouTube channel එකට. අපි මේ සතියේ තරම් ආවලුත් වීඩියෝ එක. වෙල්ඩින් කරගද්දී අපි දැනගෙන ඉන්න ඕනේ වැදගත්ම දේ මොකක්ද දන්නවද? ඒක තමයි වෙල්ඩින් කූරට හරියන, ඒ කියන්නේ කූරේ ඩයමීටර් එකට හරියන විදිහට කරන්ට් එක ඇඩ්ජස්ට් කරගන්න විදිහ. ඔයාලා කලින් මොන ක්‍රමයකද පාවිච්චි කරේ? ඔයාලා දැනන් හිටියද වෙල්ඩින් කූරක් නිවැරදිව පාවිච්චි කරන්නේ කොහොමද කියලා? අද අපි මේ වීඩියෝ එකෙන් බලමු වෙල්ඩින් කූරකට අවශ්‍ය කරන ධාරාව කරන්ට් එක කොහොමද නිවැරදිව සකස් කරගන්නේ කියලා. මේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් කඩේ මිලදී ගන්න තියෙන වෙල්ඩින් කූරු පෙට්ටිය. ඔයාලා කලින් බැලුවද මේ කූරු පාවිච්චි කරන විදිය ගැන? නිෂ්පාදකයා කලින් සටහනක් කරලා තියෙනවා මේ කූරු පෙට්ටිය. ඔයාලා ඒක ගැන කලින් අධ්‍යයනයක් කරලා බැලුවද? ඔයාලා බැලුවද මෙතන පොඩි chart එකක් තියෙනවා. මොකක්ද මේ chart එක කියන්නේ? මේ chart එකේ තියෙන දේවල් ගැන බැලුවොත් මේ chart එකේ නිෂ්පාදකයා අපිට එවලා තියෙනවා අපි කොහොමද මේ කූරේ ගේජ් එකට, ඒ කියන්නේ ගේජ් එක කියන්නේ අපි 12 10 8 විදියට පාවිච්චි කරන්නේ. ඒක තමයි ගේජ් එක. ඒ වුණාට මේ කූරු පෙට්ටියේ නිෂ්පාදකයා සටහන් කරලා තියෙන්නේ මිලිමීටර වලින්. ඒ කියන්නේ කූරේ අපි මේ කූරේ ඝනකම, ඒ කියන්නේ නැත්නම් ඩයමීටර් එක මිලිමීටර වලින් තමයි නිෂ්පාදකයා මේ බොක්ස් එකේ සටහන් කරලා තියෙන්නේ. අපි පොඩ්ඩක් අවධානය යොමු කරලා බලමු මේ ගේජ් එකත් එක්ක මිලිමීටර වල තියෙන සම්බන්ධය මොකක්ද කියලා. අපි සාමාන්‍යයෙන් වෙල්ඩින් කරන්නේ අපිට ප්‍රැක්ටිකලි හම්බෙන පොඩිම කූර ගේජ් 14. ඒ කියන්නේ එහෙම නැත්නම් මිලිමීටර් 2. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ගේජ් 12. ගේජ් 12 කියන්නේ මිලිමීටර් 2.5. ඊට පස්සේ අපිට තියෙනවා ගේජ් 10. ගේජ් 10 කියන්නේ මිලිමීටර් 3.2. ඊට පස්සේ ගේජ් 8. ඒ කියන්නේ මිලිමීටර් 4. ඊට පස්සේ ගේජ් 6. මිලිමීටර් 5. ඔන්න ඔය විදිහට තමයි නිෂ්පාදකයා මේ chart එක සටහන් කරලා තියෙන්නේ. ඔයාලට මේක පැහැදිලි කරලා දෙන්න පහසුවට මම මේ කූරු පෙට්ටියේ දාලා තියෙන chart එක මේ බෝඩ් එකට දාගත්තා. අපි දැන් බලමු මුලින්ම මේ කූරු පෙට්ටියේ සඳහන් කරලා තියෙනවා කූරේ විස්කම්බය. නැත්තම් කූරේ ගේජ් එක. ඒක තමයි මේ මුලින්ම තියෙන්නේ. මේක තියෙනවා 2.5 3.2 4 5. එහෙම නැත්තම් ගේජ් 12, ගේජ් 10, ගේජ් 8, ගේජ් 6 ඒ විදිහට දාලා තියෙනවා. ආයේ මේක සටහන් කරලා තියෙනවා අපි වෙල්ඩින් කරන පොසිෂන් එක ෆ්ලැට් පොසිෂන් එකක්ද නැත්තම් වර්ටිකල් හරි ඕවර්හෙඩ් වගේ පොසිෂන් එකක්ද කියලා. මම ඔයාලට දැනට අදහසක් ගන්න දේසි වෙන්න මම ෆ්ලැට් පොසිෂන් එක ගැන විතරක් ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. ෆ්ලැට් පොසිෂන් එකක් කියන්නේ පොළවට සමාන්තරව මේ විදිහට වර්ක් පීස් එක තියලා ඒක 34 කරගෙන යන වෙල්ඩින් එක. අපි බලමු දැන් මෙතන ගේජ් 12 කූර නැත්තම් මිලිමීටර් 2.5 කූරට අපිට දීලා තියෙනවා කරන්ට් එකක් ඇම්පියර් 50 ඇම්පියර් 94. ඇයි ඇම්පියර් 50 94 ගා කියලා ගානක් දීලා තියෙන්නේ? ඔයාලට නිශ්චිත ගානක් දෙන්න තිබ්බනේ. නැත්නම් ඇම්පියර් 50 ඇම්පියර් 90යි. ඇයි එහෙම දීලා තියෙන්නේ? ඒ දීලා තියෙන්නේ අපේ ගහන වර්ක් පීස් එකේ ප්ලේට් එකේ thickness එකත් එක්ක ඔයාලට අඩු thickness එකක නම් අඩු කරන්ට් එකකුත්, thickness එක වැඩි නම් වැඩි කරන්ට් එකකුත් දාගෙන වෙල්ඩින් ගන්න පුළුවන්. ඒකට තමයි මෙහෙම රේන්ජ් එකක් දීලා තියෙන්නේ. ඒ වගේම 10 කූරට යද්දි 80යි 130යි, 8 කූරට යද්දි 140 190යි, 6 180යි 240යි. මෙන්න මේ විදිහට අපිට කරන්ට් රේන්ජ් එක ඇඩ්ජස්ට් කරගෙන වෙල්ඩින් කරගන්න පුළුවන්. දැන් මේ chart එකේ තියෙන රේන්ජ් එකේ කරන්ට් වලින් ඔයාලා ඇත්තටම 12 කූරෙන් වෙල්ඩින් කරගන්නේ ඇම්පියර් 50 ඇම්පියර් 94 ගානකට. එහෙම නැද්ද? එහෙම නැත්නම් ඊට වඩා වැඩි කරන්ට් එකක් ගන්න ඕනද? ඇත්තටම ඔයාලා වෙල්ඩින් කරගද්දී 12 කූරෙන් වෙල්ඩින් කරගන්නේ ඇම්පියර් 50 ඇම්පියර් 94 ගානකට. නැත්නම් ඇම්පියර් 100ක 150ක් විතර දාන්න වෙනවද? ඒකට හේතුව තමයි ඔයාලගේ වෙල්ඩින් මැෂින් එකේ ඩිස්ප්ලේ එකේ පෙන්වන කරන්ට් එකම නෙමෙයි හරියටම එළියට දෙන්නේ. ඊට වැඩිය ගොඩක් අඩු කරන්ට් එකක් තමයි අපිට එළියට අවුට්පුට් එකට හම්බෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු මේ තියෙන කරන්ට් වලින් වෙල්ඩින් කරගන්න පුළුවන් දැත්තටම බැරිද කියලා ප්‍රැක්ටිකලි වෙල්ඩින් කරලා අපි බලමු. එහෙනම් ඔයාලට සුබ දවසක් කියලා අපි අද සමුගෙන යන්න හදන්නේ. මතක් කරලා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. ඔයාලට මේ වීඩියෝ ගැන හිතන දේවල් පල්ලෙහින් comment එකක් දාන්න අමතක කරන්න එපා.